හලෝ ඉතින් කොහොමද? ඔයාලා ඔක්කොම මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. ඔයාලගේ අදහස් දක්වන්න. ඔයාලට ඊළඟට වීඩියෝ එකෙන් මොනවද ගේන්න ඕනේ කියලා කියන්න. එතකොට මගේ නම තමයි සශිකා දිල්ෂාර. මම ඉන්නේ ගාල්ලේ. එතකොට මම ඉස්කෝලේ ගියේ ගාල්ලේ සංගමිත්තාවට. මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට මම කොහොමද මෙඩිසින් ගියේ කියලා මෙඩිසින් වල යන්න ඕන පාඩම් කරන්න කොහොමද කියලා මේ ඔයාලට කියන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම කියන්නම් මම මෙඩිසින් ගියේ තර්ඩ් ෂයි එකෙන්. එතකොට මම තර්ඩ් ෂයි කරේ 2019. එතකොට වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනේ ටාගට් එකක් ඇතුව අපි මේ අවුරුදු දෙකේ වැඩ කරන්න ඕනේ. හොඳට විභාගෙ පාස් වෙලා ඔයාලා කැමති තැනට යන්න, ඔයාලා මෙඩිසින් යන්න කැමති ඇති, ඉංජිනේරින් යන්න කැමති ඇති. හැබැයි ඊට වඩා වෙන දේවල් කියන්නේ වෙන හොඳ කෝසස් වලට යන්න කැමති ඇති. එතකොට ඒ මොනවට ගියත් මුලින් ඉඳන්ම ටාගට් එකක් ඇතුව වැඩ කරන්න ඕනේ. හරිද? එතකොට මුලින්ම මම කියන්නම් කොහොමද අපි ක්ලාසස් සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. පළවෙනි ටිප් එක තමයි යන්නේ ඒක. එතකොට ඔයාලා ක්ලාසස් සිලෙක්ට් කරගද්දී ඔයාලට ගැළපෙන ක්ලාසස් තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ගොඩක් අය යාළුවෝ යනවා කියලා රැල්ලට යනවනේ. එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට ඔයාට ගැළපෙන ඔයා දැන් O-level ඉවරුණු කෙනෙක් නම් ඉවරුණු ගමන්ම ක්ලාසස් දෙක තුනකට වගේ ගිහිල්ලා ඒ ක්ලාසස් වල ඔයාට ගැළපෙන විදිහටද උගන්වන්නේ, ඔයාට තේරෙනවද ඒ වගේ කියලා ඒ වගේ බලලා තමයි ක්ලාසස් තෝරගන්න ඕනේ. එතකොට මම A-level පළවෙනි අවුරුද්දේ කරද්දී නොදැන හිටපු දෙයක් තමයි මේ ඇත්තටම කිව්වොත් ගොඩක් අය කරන්නේ කලින් තමන්ගේ සිලබස් එක ඉක්මනට ඉවර කරගන්න එක. ඒ කියන්නේ දැන් අවුරුදු දෙකමාරක් වගේනේ අපිට තියෙන්නේ. එතකොට ගොඩක් අය කරන්නේ මේ අර අන්තිම හරිය කරන සිලබස් එක අන්තිම හරිය තියෙන පාඩම් ටික මුලදී ක්ලාසස් ගිහිල්ලා කලින් ඒ කියන්නේ අර අපේට උඩ අවුරුදු වල ආයේ ක්ලාසස් වලට ගිහිල්ලා හරි කමක් නැහැ. ඒව කලින් ඉවර කරගන්නවා. මොකද වෙලාව ඉතුරු කරගන්න ඕනේ රිවිෂන් කරන්න, පේපර්ස් කරන්න, පාඩම් කරන්න වෙලාව ඉතුරු කරගන්න ඕනේ. සාමාන්‍ය රූටින් යන විදිහට ක්ලාසස් ගිහිල්ලා අපිට ඇත්තටම සිලබස් එක ටිකක් ඉවර කරගන්න අමාරුයි. ඒ නිසා ගොඩක් අය කරන්නේ මේ විදිහට. ඉතින් එතකොට මේ ඔයාලා කරන්න ඕන දෙයක් තමයි කොහොම හරි මේ අවුරුදු දෙක හෝ දෙකමාරට වඩා ඉක්මනට මේ සිලබස් එක ඔයාලගේ ඉවර කරගන්න එක. ඒ කියන්නේ මම කියන්නේ අන්තිම පාඩම් ටිකත් මුලදිම මේ පුළුවන් විදිහට ඉක්මනට කවර් කරගන්න එක. දැන් ඉතින් අර ඒ කාලෙට වඩා දැන් ඇත්තටම ගොඩක් දියුණුවයි. දැන් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා එක ඒවා. ගොඩක් ඔන්ලයින් YouTube එකට එහෙම ගොඩක් වීඩියෝස් එහෙම දානවා. ඔයගොල්ලන්ට ඒ වීඩියෝස්ෙන් බලන්න පුළුවන්, බලලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අර විෂය නිර්දේශයට අනුව හරි කරුණු ඉගෙන ගන්නත් ඕනේ මේ වෙලාවේදී. ඉතින් අර වැරදි දේවල් මේ ඉගෙන ගන්නේ නැතුව, ඒ කියන්නේ සමහර අය ඔය වැරදි ඒවත් එහෙම දානවා ඇතිනේ. ඒ වගේ හොඳට තෝරලා බේලලා තමයි එහෙම YouTube වීඩියෝස් එහෙම බලනවා නම් බලන්නත් ඕනේ. එතකොට ක්ලාසස් තෝරගද්දි, ක්ලාසස් සිලෙක්ට් කරගද්දි Tamanට ගැළපෙන එකක් වෙන්නත් ඕන, ඔයාලට තේරෙන එකක් වෙන්නත් ඕන. සමහර අයට ඔය ගොඩක් ළමයි ඉන්න ක්ලාසස් වලට ගියාට එහෙම අර අවධානය ගිලිහෙන නිසා ඒවට ගියාට තේරුමක් වෙන්නේ නැහැ. එතකොට Tamanට ගැළපෙන ක්ලාස් එකකට තමයි යන්න ඕනේ. එතකොට පුළුවන් තරම් විෂයන් තුනට පන්ති 3ක් තෝරගන්න එක තමයි හොඳම දේ. මොකද පන්ති වැඩි වෙන්න අපිට ගොඩක් මහන්සි, අපිට වැඩ කරගන්න වෙලාවක් නැහැ. එතකොට අර හැම පන්තියෙම එක වැඩ දෙනවා. එතකොට අපිට ඒව කරගන්න වෙලාවක් නැති වෙනවා. එතකොට ඉතින් තේරුමක් නැහැ. ඇත්තටම පන්ති ගොඩකට ගියා කියලා තේරුමක් වෙන්නේ නැහැ. හොඳ පන්ති 3ක් තෝරගන්න එක තමයි වැදගත්ම දේ. ඒක ඉතින් ඔයා මුලින්ම යන පන්තියට අන්තිම වෙනකන් යන්න ඕනේ කියලා නීතියකුත් නැහැනේ. ඒ කියන්නේ ඔයා මුලින් යන පන්තියට ගිහිල්ලා මුල් පාඩම් ටික කවර් කරගෙන ඒ ටික හොඳට තේරුණා නම් ඊළඟ පාඩම් ටික කවර් කරගන්න වෙන ක්ලාස් එකකට ගියාට එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඔයාට ඔයාගේ පැටර්න් එකට ගැලපෙන්න, ඒ කියන්නේ ඔයාට තේරෙන ක්ලාස් එකක් තමයි තෝරගන්න ඕනේ. උපරිම ක්ලාසස් 3ක් තමයි තෝරගන්න ඕනේ. මොකද ඉතින් අර වෙලාව ඉතුරු කරගන්න එක තමයි වැදගත්. එතකොට ඊළඟ කාරණාව තමයි ඊළඟ ටිප් එක තමයි ඉස්කෝලේ හැමදාම ගියාද නැද්ද කියන එක. මගේ කාලේ නම් ඇත්තටම ගොඩක් මම ඉස්කෝලේ ගියා. මොකද ඉස්කෝලෙන් 180 එහෙම බලනවා. තාමත් බලනවා ඇති. එතකොට 180 දාගන්න එක වැදගත්. එහෙම නැත්නම් පස්සේ මෙඩිකල් දීලා පස්සෙන් යන්න වෙනවා ටීචර්ස්ලාගේ. ඒ හින්දා 180 දාගන්න එක වැදගත්. අනිත් එක තමයි දැන් අපි ෆිසික්ස්, කෙමිස්ට්‍රි අරවා මේවට ක්ලාසස් ගියාට ක්ලාසස් වලින් ප්‍රැක්ටිකල්ස් කවර් වෙන්නේ නැහැනේ.
ඇත්තටම ගොඩක් වෙලාවට අර ඇස් දෙකට දකින්න එක විභාගෙ වෙනකම්ම මතක හිටිනවා. ඒ හින්දා ප්‍රැක්ටිකල්ස් ටික කවර් කරගන්න අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඒ ප්‍රැක්ටිකල්ස් තියෙන දවසට ගිහිල්ලා ඒ ප්‍රැක්ටිකල්ස් ටික හොඳට කරන්න. අර කලින් අර ඒ පාඩමට අදාළව නම් කරන්න. ඒ පාඩම චුට්ටක් බලාගෙන ගිහිල්ලා ඒ ප්‍රැක්ටිකල්ස් වලට ඔයගොල්ලෝ ඉන්වෝල්ව් වෙලා වැඩ කරන්න. එතකොට ඔයාලට හොඳට මතක හිටිනවා. අර කෙමිස්ට්‍රි වල නම් ගොඩක් එහෙම තියනවානේ. ෆිසික්ස් වලත් එහෙමයි. එතකොට හැමදාම පුළුවන් තරම් ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ හොඳට උගන්වනවා නම් මේ ඉස්කෝලෙනුත් ගන්න දේවල් තියෙනවා. එතකොට ඒ සිලබස් එක කවර් කරගන්න ඒවා ඉස්කෝලෙන් කරගන්න පුළුවන්. එතකොට ඊළඟ තුන්වෙනි කාරණාව තමයි පාඩම් කරන්න ඕන කොහොමද කියන එක. මම මුලින්ම කියන්නම් පළවෙනි ෆස්ට් අයි එකේ මම කොහොමද පාඩම් කරේ කියලා. එතකොට මම මුලින් ගොඩක් මාස වෙන්නේ බයෝ කියන සබ්ජෙක්ට් එකට. එතකොට ඇත්තටම මම මුලින්දම්ම බයෝ කියන එක ඒ කියන්නේ හැමදාම පාඩම් කරා. ඒ කියන්නේ දැන් ක්ලාස් යනවා නම් මේ සතියේ එතකොට මේ සතියේ ක්ලාස් එකේ කරන දේවල් ටික ඊළඟ සතියේ ක්ලාස් එකකට යන්න කලින් හොඳට පාඩම් කරලා තමයි ගියේ. එතකොට අර ෆ්ලෝ එකක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා ක්ලාස් එකේ උගන්වන දේවල් මොනවද කියලා. ඒ හින්දා එහෙම කරන්න. ඒ කියන්නේ කොහොම හරි සතියක් ඉවර වෙද්දී ඒ පාඩම් ටික පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ඊළඟ සතියේ පාඩම් ඒ ක්ලාස් එකේ කරන පාඩම හොඳට ඔයාලට තේරෙන්න ගන්නවා. එතකොට අර දැන් බයෝ වල නම් ඔය පාඩමක් ඉවර වෙන්න පාඩම් කරලා ඒ පාඩමට ගැලපෙන්න මේ MCQ කරපු එක තමයි මම නම් කරේ. ඒ MCQ කරා. ඊට පස්සේ දැන් මේ පාඩමෙන් essay එකක් structured essay එකක් හරි ඔය ව්‍යුහගත රචනා කියලා කියන්නේ ඒ වගේ එහෙම එනවනම් ඒ පාඩමට අදාළ ඒ ව්‍යුහගත රචනාවට අදාළ ටික පාඩම් කරලා මම කරන්නේ කොලයක් අරගෙන තනියම ලියනවා. තනියම ලියලා බලනවා මට මේ මතකයිද කියලා ඒ පොයින්ට්ස් ටික. ඇයි ඒ පොයින්ට්ස් ටිකනම තිබුණ නැත්නම් අපිට ලකුණු දෙන්නේ නැහැනේ විභාගෙදී. ඒ නිසා ඒ පොයින්ට්ස් ටික තනියම ලියනවා. එතකොට ලියලා බලනවා මොනවද අඩුපාඩු උනේ කියලා. එතකොට එහෙම මොන හරි එක පොයින්ට් එකක් හරි අඩු වුණා නම් ආයෙම කරන්නේ ඒ ටික පාඩම් කරලා ආයෙ සැරයක් කොලයක ලියලා බලනවා මට මොනවද මගේ ඇරුණේ කියලා. එහෙම මගේ ඇරිච්ච පොයින්ට්ස් එකතු වෙනකන් දෙතුන් පාර ලියලා තමයි මම බයෝ වල මේ ස්ට්‍රක්චර්ඩ් ඒ කියන්නේ අර ව්‍යුහගත රචනා ලියන්න එනවනේ. ඒකේ අර පොයින්ට් එකටම තියෙන්නත් ඕනනේ. අර අර්ථ දැක්වීම එහෙම මේ පොයින්ට් එකටම තියෙන්න ඕන. අපේ වචනේ ලිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ඒ ටික ගානට ලියලා මම එහෙම තමයි මේ එසේ එකට පාඩම් කරේ බයෝ වල. එතකොට අර MCQ කරන එක පාඩමක් ඉවර වෙනවා පාඩම් කරලා ඒ පාඩමට ගැලපෙන්න අර පේසරු කියලා පොත් කට්ටලයක් තියෙනවනේ. අන්න ඒ පොත් කට්ටලේ ගන්න දැම්මා. එතකොට මේ පොත් කට්ටලේ තියෙනවා මේ එක පාඩම් වලට මේ ක්ලාසිෆයි කරපුවා. ඒ කියන්නේ කොටස් ඒ පාඩමට අදාළ MCQ ටික. දැන් හිතන්නකෝ 2000 අවුරුද්දේ ඉඳලා 2024 වෙනකන් නම් 2000 ඉඳන් 2024 වෙනකන් ඒ පාඩමට අදාළව ආපු ප්‍රශ්න ටික ඒ පේසරු එකේ තියෙනවා. එතකොට ඔයාලට කරන්න ලේසි. එතකොට ඒ අර ප්‍රශ්න හොය ඉන්න ඕනේ නැනේ. දැන් අපි තනි ඒ පේපර් එකක් ගත්තාම ඔයාලට ප්‍රශ්න හොය ඉන්න ඕනේ. හැබැයි අර පේසරු එකේ අර කොටස් වලට වෙන් කරලා තියෙන නිසා ඇත්තටම ඒක ලේසි ගොඩක්ම. ඉතින් ඒ හින්දා ඒ වගේ එහෙම පේපර්ස් ටිකක් අරගෙන ඒ විදිහට කරන්න. දැන් ගොඩක් වෙලාවට අර හાર્ඩ් කොපි ඒ කියන්නේ අර පොතක්ම ගන්න ඕනේ කියලා මේ වෙහෙකුත් නැහැ. දැන් ගොඩක් වෙලාවට PDF versions එහෙමත් තියෙනවා. ඒ PDF අර යාළුවන්ගෙන් එහෙම soft copies එහෙම හොයාගෙන ඒව කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. අනිත් එක ඔය මේ පේපර් කරනකොට දැන් ඔය පේසරු වගේ දේවල් කරනකොට මුල් වතාවෙන් පෑනෙන් කරන්න යන්නත් එපා. පැන්සලෙන් කරන්න. මොකද දෙතුන් වතාව කරන්න ඕනනේ. දැන් එකපාරක් කරා කියලා මතක හිටින්නේ නැහැනේ. දැන් අපි මුලදී පාඩම් කරනකොට එක සැරයක් කරනවා. ඊට පස්සේ ආයෙම ටර්ම් ටෙස්ට් එකක්කදී හරි ඊට පස්සේ ආයෙම පාඩම් කරලා ඉවරලා ආයෙ කරන්න ඕන නම් ඉතින් තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා සමහර අයට අර පෑනෙන් ලියලා එතකොට අර ඉරි ගහලා තියෙනකොට ආයෙම වැඩක් නැහැනේ කරාට. එතකොට පැන්සලකින් හරි වෙන කොලයක් අරගෙන ලියන්න පුළුවන් හරි නම් ඉතින් වැඩි හොඳයි. ඒ විදිහට තමයි බයෝ ඉතින් කරේ. ඊළඟට ෆිසික්ස් වගේ දෙයක් නම් කරන්නේ ඇත්තටම ඉතින් ගණන් හදාන්නනේ තියෙන්නේ. ෆිසික්ස් වල ඉතින් සිලබස් එක ඔක්කොම ඉතින් ගණන් වලින් තමයි තියරි ටිකත් ගොඩක් වෙලාවට කවර් කර ගන්න ඕනේ. තියරි චූටි කැලි තමයි ඉතින් පාඩම් කරන් තියෙන්නේ. එහෙම ලොකුවට නැහැ පාඩම් කරන්න. ඒක අර ලොජිකලි හිතලම තමයි කරන්න වෙන්නේ. ඉතින් ගණන් හදලා ඒකත් අර ඔය පේසරු එකේම තියනවා ගොඩක් මේ එහෙම ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව නම් යාන්ත්‍ර විද්‍යාවට අදාළ ගණන් වෙනම තියෙනවා. එහෙම මිනුම් නම් එහෙම. ඒ වගේ ඒ පාඩම් වලට ගැලපෙන ගණන් වෙනම තියෙනවා. එතකොට ඒවා ටිකෙන් ටික හද පුරුදු වෙන්න කොහොමද මේවා හදන්නේ කියලා.
ඊට පස්සේ කෙමිස්ට්‍රි ගත්තොත් ඉතින් කෙමිස්ට්‍රිත් කියන්නේ ගොඩක් ලේසි පාඩමක්, මේ ලේසි සබ්ජෙක්ට් එකක්. එතකොට ආසාවෙන් කරනවා නම් ඇත්තටම සබ්ජෙක්ට් තුනම ලේසි. මං නම් වැඩිපුර මාස බයෝ පොත, ඒ කියන්නේ පාඩම් කරන්න කොහේ ගියත් ඉක්මනට පොත අතට ගන්න බයෝ තමයි. ඉතින් මේ සබ්ජෙක්ට් එකට ආස වෙන්න. එතකොට කෙමිස්ට්‍රිත් ඒ ක්ලාස් එකේ, ඒ කියන්නේ ඒ කරන සතියේ දේවල් ඒ සතියෙම පුළුවන් තරම් ඉවර කරගන්න. දැන් ඔය ගොඩක් අය කියනවානේ, දැන් ඔය ලොකු දැන් අයිලන්ඩ් ෆස්ට් සෙකන්ඩ් එහෙම ටීවී එකේ කතා කරද්දී ඔයාලා දැකලා ඇතිනේ ඕන තරම් එදිනෙදා වැඩ එදිනෙදාම කරා කියනවා. ඉතින් ඒව ඇත්ත තමයි. කියන්නේ එදිනෙදාම බැරි වුණත් ඒ සතියේ වැඩ ටික සතියට ඉවර කරගන්න බලන්න ඕනේ කොහොම හරි. මොකද අපි වැඩ ගොඩ ගහගත්තොත් අන්තිම වෙද්දී අපිට පේපර්ස් කරන්න කාලයක් නැහැ. අපි ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඊට පස්සේ දැන් විභාගයක් එහෙම ලඟ වෙද්දී, ටර්ම් ටෙස්ට් එකක් එහෙම ලඟ වෙද්දී අනිත් ළමයි පාඩම් කරලා තියෙනකොට අපි ටිකක් ස්ට්‍රෙස් වෙනවා. එතකොට එහෙම කරන්න අමාරුයිනේ. ඒ හින්දා කොහොම හරි ඒ සතියේ වැඩ ටික ඒ සතියෙම ඉවර කරගන්න බලන්න. හරිද? එතකොට කොහොම හරි ෆස්ට් අයි එකේ මම කියන්නම් මට තිබුණ රිසල්ට් එක මොකක්ද කියලා. මට තිබුණේ B1යි C2යි. කොහොම හරි ඒ ෂයි එකේ රෑන්ක් එක තිබුණේ 600 ගාණක්. 615 වගේ ගාලු දිස්ත්‍රික්කෙන් රෑන්ක් එක තිබුණේ. ඉතින් මම කොහොම හරි කැම්පස් ඇප්ලයි කරා. එතකොට මට ආවේ සබරගමුවේ මේ ඇග්‍රිකල්චර්. මට ඕන යන්න තිබුණා. හැබැයි ඉතින් මෙඩිසින් යන්න ආසාවක් තිබුණ හින්දා මම සෙකන්ඩ් ෂයි එකත් කරා. එතකොට සෙකන්ඩ් ෂයි එකේ ඇත්තටම ෆස්ට් ෂයි එකේ මට ක්ලාසස් හරි ගියෙත් නෑ. ටිකක් අර තේරුමත් අඩුයි ඒ කාලේ, කියලා දෙන්න ලොකුවට කෙනෙක් හිටියෙත් නැහැ. ඒ හින්දා මේ මට ෆිසික්ස් එහෙම සිලබස් කවර් කරගන්න බැරි වුණා. අන්තිමට පාඩම් 4ක් විතර ඉතුරු වුණා. ඔයාලා එහෙම කරන්න එපා. ඔයාලා මුල ඉඳන්ම මම අර කිව්වේ අන්තිම පාඩම් ටිකත් මුල ඉඳන්ම ඉවර කරගන්න බලන්න. එතකොට අර ඒ පාඩම් ටිකත් ඒ පාඩමෙන් ප්‍රශ්න එනවනේ. එතකොට ඒ ටික අර පේපර්ස් කරනකොට එහෙම ලේසි පාඩම් කරලා තියාගන්න. එතකොට මම සෙකන්ඩ් ෂයි එකේ මම කරන්න මට තිබුණ ලොකුම දේ තමයි අර ෆිසික්ස් වල අන්තිම ටික සිලබස් එක කවර් වුණේ නැහැනේ. අන්නේ සිලබස් එක කවර් කරගන්න මම රිවිෂන් ක්ලාස් ගියප එක තමයි කරේ. එතකොට එක රිවිෂන් ක්ලාස් එකක් තෝරගෙන ඒකට ගියා. ඊට පස්සේ ඒකේ පේපර්ස් කරා, ෆුල් පේපර්ස් අන්තිම හරියේ. බයෝ නම් දැන් බයෝ හැම මම එක දිගට ක්ලාසස් ගිහිල්ලා එකම ක්ලාස් එකකට තමයි ගියේ. ඒ ක්ලාස් එකේ හොඳට සිලබස් එක කවර් වුණා. හැබැයි එක්සෑම් එකට කිට්ටු වෙන්න තමයි සිලබස් එක කවර් වුණේ. ඒ හින්දා අන්තිම පාඩම් 2 3 එහෙම හොඳට පාඩම් කරගන්න වෙලාවක් ඇත්තටම තිබුණ නැහැ මට. ඒ හින්දා මම සෙකන්ඩ් ෂයි එකේ බයෝ වලට තියරි ක්ලාසස් ගියේ නැහැ ආයෙම. රිවිෂන් ක්ලාස් යන්න උවමනාවක් තිබුණෙත් නැහැ ලොකුවට. මම කරේ හොඳ පේපර් ක්ලාස් එකක් තෝරගත්තා බයෝ වලට. හොඳ පේපර් ක්ලාස් එකක් තෝරගෙන දැන් මං ගාව තියරි නෝට්ස් ටික තියෙනවනේ. පළවෙනි ෂයි එකේ හොඳට ඒ කියන්නේ ක්ලාස් එකේ කරපු හොඳට තියරි නෝට්ස් ටික හදාගෙන තමයි මම තිබුණේ. කම්ප්ලීට් ඔක්කොම නෝට්ස් සෙට් එක. මං බයෝනේ ආසාවෙන්ම කරේත් කොහොමත්. එතකොට මම කරේ මේ අර සෙකන්ඩ් ෂයි එකේ මට කරන්න තිබුණේ මේ බයෝ ටික පාඩම් කරලා අර ෆුල් පේපර්ස් වලට ලියලා ප්‍රැක්ටිස් වෙන්න විතරයි. එතකොට බයෝ වලට සෙකන්ඩ් ෂයි එකේ මට ඒකක් ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ අර දැන් මම හදිස්සියෙන්වත් මම තියරි හරියට කවර් කරගත්තේ නැත්නම් මම බයෝත් තියරි හරියට කවර් කරගන්න වෙනවා මට සෙකන්ඩ් ෂයි එකේ. එතකොට ඒකත් තව ලොකු බරක් වෙනවා. තව රිවිෂන් ක්ලාස් එකකට ගිහිල්ලා ඊට පස්සේ පේපර්ස් කරන්නත් වෙලා මදි වෙනවනේ. එතකොට ඒ නිසා මම කරේ අර විදියට පළවෙනි ෂයි එකේ කොහොම හරි ඒ කියන්නේ තේරුන්නේ නැතත් ඒ කාලේ නෝට්ස් ටික හරියට හදාගෙන තිබුණා. කරන්න වුණොත් කියලා කරන්න හිතුවේ නැහැ මුලින්ම. රිසල්ට්ස් ආවට පස්සේ තමයි ඔක්කොම තීරණය කරලා සෙකන්ඩ් ෂයි එක කරන්න ගත්තා. එතකොට පොඩි කාලයක් නේ තියෙන්නේ. අපේ කාලේ දැන් A level තිබුණේ අගෝස්තු වල. එතකොට රිසල්ට්ස් එනකොට දෙසැම්බර් අග ජනවාරි මුල වගේ වෙනවා. එතකොට ජනවාරි තමයි මම සෙකන්ඩ් ෂයි එක පටන් ගත්තේ. එතකොට මාස 7මාරක් වගේ තමයි මට තිබුණේ සෙකන්ඩ් ෂයි එක කරන්න. එතකොට ඒ කාලේ තමයි මම මේ මාස 7මාර කාලේ ඇතුළත තමයි සිලබස් එක ෆිසික්ස් වල සිලබස් එක ඔක්කොම කවර් කරගන්න ඕනේ. ෆිසික්ස් ගොඩක් මග ඇරිලා තිබුණා. මේ ඒ ටික කවර් කරගන්න ඕනේ. එතකොට බයෝ නම් පේපර්ස් ලියලා ඒ ටික හදාගත්තා. කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් නැහැ. කෙමිස්ට්‍රි ටිකත් මම කවර් කරගෙන තිබුණේ. අර පාඩම් කරන්න ෆස්ට් ෂයි එකේ ලොකුවට වෙලාවක් තිබුණ නැති එක තමයි ප්‍රශ්න තිබුණේ. මොකද සිලබස් එක කවර් වුණේ අර මට තේරෙන්නේ නැහැ නේ කාලේ කියලා දෙන්න. එහෙම ලොකුවට කෙනෙක් හිටියේ නැති නිසා මේ එක්සෑම් කිට්ටු වෙන තමයි සිලබස් එක කවර් කරගන්න පුළුවන් වුණේ. එතකොට අර ඒ නිසා මොකද උනේ අර පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වුණා. ඒ හින්දා සෙකන්ඩ් ෂයි එකේ හැබැයි මම රිවිෂන් ක්ලාස් එකකට ගියා මට මතක විදියට. ඒකෙදිත් කෙමිස්ට්‍රි වලටත් මම වැඩිපුර කරේ ෆුල් පේපර්ස්. අර පාඩම් කරපු ටික නෝට්ස් තියෙනවනේ. ඒ නෝට්ස් ටික මම ආයි පාඩම් කරලා
මේ මගේ අරිච්ච ඒවා ආයෙ බලලා පේපර්ස් ෆුල් පේපර්ස් ලියලා තමයි සෙකන්ඩ් ෂයි එකෙන් මම හදාගත්තේ. කොහොම හරි සෙකන්ඩ් ෂයි එකේ පළවෙනි ෂයි එකේ B එක තිබුණේ බයෝ වලට, C2 ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට තිබුණේ. එතකොට සෙකන්ඩ් ෂයි එකේ ගත්තම ඒකයි B දෙකයි රෑන්ක් එක ගාල්ල දිස්ත්‍රික්කෙන් මේ 185 තිබුණේ. ඒ 2018 A level වලදී. එතකොට කොහොම හරි මට මම හිතුවේ හොඳ කැම්පස් එකකට යනවා කියලා මේ මෙඩිසින් යන්න බැරි වුණත් ඒත් ඉතින් අර මේ ගොඩක් අය කියපු නිසා මම ඇත්තටම තර්ඩ් ෂයි එකත් කරා. ආසාවකුත් තිබුණා මෙඩිසින් යන්න පොඩි කාලේ ඉඳන්ම. ඒ හින්දා තර්ඩ් ෂයි එකත් කරා. ඇත්තටම රිසල්ට්ස් ආවට පස්සේ තමයි අවුරුද්දෙත් මම තර්ඩ් ෂයි එකක් කරනවා කියලා තීරණය කරලා තර්ඩ් ෂයි එකක් කරන්න ගත්තේ. එතකොටත් මට තිබුණේ මාස 7මාරක් කාලයක්. හැබැයි මං තර්ඩ් ෂයි එක කරද්දි මං ගාව දැන් නෝට්ස් ටික හරියට තියෙනවා. මට තිබුණේ පේපර්ස් කරලා ඒ ටික හදාගන්න විතරයි. එතකොට තර්ඩ් ෂයි එකේදී මං කරේ ඒත් හොඳ පේපර් ක්ලාස් 3ක් තෝරගත්තා. හොඳ පේපර් ක්ලාස් 3කට ගියා. ෆුල් පේපර්ස් ෆුල් පේපර්ස් ටික කරපු එක තමයි මම කරේ. ගෙදරදිත් හැබැයි මෙහෙම ක්ලාසස් වලදී පේපර්ස් කරා කියලා විතරක් මදි. ගෙදරදිත් ඔයාලා පේපර්ස් කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. අර පාඩම් කරාට විතරක් මදි. අර පේපර්ස් කරලා ප්‍රශ්න කරාම තමයි අර ඒ ටික අර හොඳට මේ තහවුරු වෙන්නේ අපේ මොළය ඇතුලේ. අනිත් එක නැවත නැවත කරන්නත් ඕන. දැන් මේ සතියේ කරපු ටික ආයෙ සති දෙකකින්වත් ආයෙ චුට්ටක් බලන්න ඕන. ඒ කියන්නේ කොහොම හරි වෙලාවක් හදාගෙන චූටි වෙලාවක් හදාගෙන එහෙම බලන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. එතකොට ඊළඟට ආයෙ මාසෙකින් වගේ රිවයිස් කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙ මාස 3කින් වගේ රිවයිස් කරන්න ඕනේ. එහෙම රිවයිස් කර කර යන්න ඕනේ. නැත්නම් අපි ඇත්තටම පාඩම් කරලා පැත්තකින් තියලා තිබුණොත් මමතක වෙන එක තමයි වෙන්නේ. හොඳම දේ අර පොඩ පාඩම් කරලා මුලදී MCQ කර කර පාඩම් කරන එක තමයි හොඳම දේ. පස්සේ අන්තිම කාලෙදී ෆුල් පේපර්ස් වලට යන එක තමයි කරන්න ඕන දේ. දැන් සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් ෂයි එකක් ඔයාලා අලුතෙන්ම පටන් ගන්නව නම් ඒ කියන්නේ රිසල්ට්ස් ආවට පස්සේ පටන් ගන්නව නම් කරන්න තියෙන්නේ දැන් ඔයාලට මතක නැතුව ඇතිනේ කලින් ෂයි එකේ පාඩම් කරපුවා ඇත්තට මතක නැතුව ඇතිනේ අර ෆස්ට් ෂයි එකේ මේ පටන් ගත්ත විදිහටම කරගෙන යන්න. ඒ කියන්නේ ටිකක් පාඩම් කරනවා ඒ කොටසට අදාළව MCQ මේ SCQ essay එහෙම බල ඒවට උත්තර ලියනවා. ඒ කියන්නේ කොටස පාඩම් කර කර MCQ essay ඒවට උත්තර ලියනවා. එහෙම කරන්න. ඊට පස්සේ මාස 2-3ක් යද්දී ඔයාලට තේරෙනවා ඔයාලට දැන් විෂය පුළුවන් නේ කියලා. ඔයාලට දැන් මතකයි නේ කියලා. අන්න එතකොට ඔයා ෆුල් පේපර්ස් කරන්න පටන් ගන්න. එතකොට ඔයාලටත් කන්ෆිඩන්ස් එකක් එනවා මේක මෙහෙම තමයි කරන්න ඕනේ. එතකොට දැන් මට පුළුවන් නේ දැන් මට මතකයි නේ කියලා ඔයාලටත් ඔයාගෙන කන්ෆිඩන්ස් එකක් එනවා. අන්න ඒ කන්ෆිඩන්ස් එකත් ගොඩක් වැදගත්. මොකද අපිට අපි ගැන විශ්වාසය එන්න අපිට පුළුවන් කියන හැඟීම එන්න අපිට කරන්න ආස හිතෙනවා දේවල්. ඒ හින්දා ඒ විදිහට තමයි වැඩ කරගෙන යන්න ඕන. එතකොට කොහොම හරි තර්ඩ් ෂයි එකේ අපේ අර ඕල් සිලබස් එකයි නිව් සිලබස් එකයි කියලා තිබුණා. ඉතින් මම ඕල් සිලබස් එකෙන් ලිව්වේ තර්ඩ් ෂයි එකේ 2019 ලෙවල්. එතකොට මගේ තිබුණේ රෑන්ක් එක දිස්ත්‍රික්කෙන් ගාල්ල දිස්ත්‍රික්කෙන් 49. එතකොට 49 කියලා කියන්නේ දැන් දෙකම එකතු කරාම නිකන් 80 90 වගේ දැන් තියෙන නිව් ඕල් දෙකම දැන් එකතුයිනේ. එතකොට එන්නේ නිකන් 80 90 වගේ රෑන්ක් එකක්. එතකොට මට රුහුණු විශ්වවිද්‍යාලයේ මේ මෙඩිකල් ෆැකල්ටි එක තමයි මට සිලෙක්ට් වුණේ. එතකොට කරාපිටිය වෛද්‍ය පීඨයට තමයි මට යන්න ලැබුණේ. ගාල්ල නිසා ඉතින් මටත් ලේසි. කොහොමත් මං ආසයි. ඒකත් හොඳයි අර දුරත් අඩුයි. එතකොට සතියන්ට ගෙදර එන්නත් පුළුවන්. එහෙම වාසිත් තියෙනවා ඉතින්. ඒ විදිහට තමයි මම පාඩම් වැඩ ටික කරේ. එතකොට ඔයාලට තව මම ගේන්න ඕන මොන හරි වීඩියෝ එකක් තියෙනවා නම් ඔයාලට මේක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවොත් එක්ක බෙදා ගන්න. එයාලට ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එකට. ඉතින් thank you මේ වීඩියෝ එක බලුවට. ගිහින් එන්නම්.